හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකකින් ආවා. අද ඉතින් මාර වීඩියෝ එකක් තියෙන්නේ. ඒ කියන්නේ මම කස්ටම් එකක් ගාද්දී අනිත් පැත්තට සෙට් වුණා. මට සිරිවෙන හැකර් කෙනෙක් කියන්නේ වෝල් ලස්සෙන්. කියන්නේ ඒක වීඩියෝ එකෙන් බලන්න ඕනේ. ආයේ සුපිරි හැකර් කෙනෙක් සෙට් වුණා. ඉතින් වීඩියෝ සුපියක් මේ පාරත්. ඉතින් මම තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් අයන් දැන් වීඩියෝ එකට. හරි බොයිස්, ඉතින් මට දෙවෙනි මැච් එකේ ඉඳන් තමයි මේ වීඩියෝ කරන්න උනේ. ඉතින් ආයෙත් සුපිරිම හැකර් කෙනෙක් ඉන්නේ එහා පැත්තේ. ඉතින් අපි දැන් යන් වීඩියෝ එකට. කියන්නේ වෝල් නැතුව නම් යන්නම් බෑ. ඕම් බලන්න. අපේ සෙට් එකම කන්ෆියුස් වෙලා තියෙන්නේ මේ ආවනම්. මම මෙතන අපි මෙහෙම යමු. වෝල් එකත් එක්ක ගියොත් තමයි අද මේ දෙවෙනි බලන්න ගායිස් දෙවෙනි මැච් එක. හරිද? මේ එක අපි ගත්තා මේ හැකර් බායි තමයි. හරිද? හැකර් බායිට අපේ එකෙක් ගැහුවා වෙයි. මේ ඉතින් යම් කිසි දෙයක් සිදුුණා. මේ අපි හිතුවේ මේ අනිත් පැත්තේ එක මේ ඉතින් මේ අපේ පැත්තේ කියලා ඒක ඉතින් ගණන් ගන්න එපා. ඒ වැරදිම වෙනවා හැමෝටම. හරිද? එතනක් දැක්කනේ නැගිට ගමන් දෙන්නම නෝකියා. ඉතින් මේ පට්ට හැකියාවක් තියෙන කෙනෙක්. ඉතින් ඔන්න බලන්න මේ හරිද? හැබැයි එකයි හැකර් කෙනෙක්ට හිටියේ. අනිත් තුන් උදේට ප්ලේ කළා. මේ එක හැකර් දැක්කද? මෙන්න මූ තමයි කම්මි හැක් කියන්නේ. අයි සුපිරිම හැක් කෙනෙක්. ඉතින් මේ වගේ හැකර්ස්ලා මං හිතන්නේ අද මං හිතන්නේ පැනල් එක දාගෙන ආයෙ අදින් පස්සේ මැච් එක ආයෙ ගහන්න එන්නේ නැහැ. ඉතින් කමන්නේ. මේ ඊළඟට දැන් මම AK47 දෙයක් ගත්තා. ඉතින් බලමු දැන් මොකක් වෙයිද කියලා. පොඩ්ඩක් ඉන්න සීටින්ග් පොඩ්ඩක් බලා ගන්න ඕනේ. ළඟදී ගේම් එක ගැහුවෙත් නැහැ. මේ ගහපු පළවෙනි කස්ටමේ එන කාලෙකින් ගැහුවේ නැහැ. ඒ තමයි ඔයගොල්ලන්ට වීඩියෝ දාන්නත් බැරි වුණේ. එන්න මේ හැංග කාලෙකින් ගහපු කස්ටම් එක. හරියන් මෙයා ගියා. අපේ කට්ටියත් ආවේ ඉතින් ෆුල් කන්ෆියුස් වෝල් එකත් එක්කමයි යන්නේ. හරි දැන් තමයි කියන්නේ නොක්. මාත් නොක් දැක්කද? මාත් පට්ට හැකියාවක් කියන්නේ. තප්පර පහෙන් ටීම් වයි පට්ට හැකියාවක් තියෙන මේ පට්ට ටෙක්නොලොජියා මේ. හරි ගයිස්, ඉතින් දෙවෙනි මැච් එක පටන් ගත්තා. මම AK47 දෙයක් ගත්තේ. ඇත්තම කියනවා නම් සුපිරි හැක් එක ගහනවා කියන්නේ තප්පර 5කත් අඩුම ගානේ මැච් එක තප්පර 5ක්වත් ඇදෙන්නේ මේ මැච් තියෙනවා. ඔයගොල්ලෝ දිගටම වීඩියෝ බලන්න. සුපිරි තමයි මේක. දැන් මැච් පටන් ගත්තා. දැන්නම නොක් 2යි 3යි. හරිද? කියන්නේ උට ඕල්ලස් පට්ට හැකියාවක් තියෙන්නේ. මේ යසේකේ ඉමෝ එහෙම සීන් එක දානවා. තමයි කියනවා මේ හැකියට උට අපි මේ රිපෝට් එක ගහමු. එමෙයිද ඇත්තම කියනවා ඉතින් හැකියාව කල්ලි වලට අරගෙන වැඩක් නැහැ. මේ මොන කියන්නේ හැක් දාන කට්ටියට කොහොමද ගරිනාගේ වැඩේ කොහොමද දෙනවා. ඉතින් බොරුවට සල්ලි ගෙදන් ගල්ලා හැක් දාන්න එපා කියලා තමයි කියන්නේ තියෙන්නේ. අනිත් ප්ලේයර්ස්ලත් පව්. හරිද? චරමණ කියන්න තියෙන්නේ මේ මේක සුපිරි ආතල් මැච් එකක්. ඉතින් ඕගොල්ලෝ මාත් එක්ක දිගටම ඉන්න. ඉස්සරහට සුපිරි ආතල් වීඩියෝ ටිකක් එන්න තියෙනවා. අපි මේ පාර හිතුවේ ගෝල් එකත් එක්කම යන්න. දැන්නවත් එක්ක නෝක්. හරිද? මං යවල්නවා. නමියනවා මේ හැක් කියන්නේ එනිමිලා ඉන්න තැන හිටම් පෙන්නවා. එන්න මේ මැන්නම අපේ තව දෙන්න ඉන්නේ. යන්නේ අර දිගට දැක්කනේ තව එක්කෙනා ඉන්නේ. හරියට ඉවරයි.
ඒ කියන්නේ නිමිලා ඉන්නවනම් පෙන්නනවා වට හැකියාවක් තියෙන්නේ පුළුවන් නම් මෙයා report දා ගහන්න ගිහිල්ලා හරිද ඉතින් දැන් ඉතින් ඊළඟ මැච් එක අපි පහට බින්දුව කියන්නේ අපි බින්දුවේ මැච් පහක්ම කියන්නේ සාමාන්‍ය මැච් පහක් සමන් ඉවරෙන්න විනාඩි සාමාන්‍ය විනාඩි 15ක් විතර යනවා මේක විනාඩි 5න් ඉඳලා දැන් මැච් පහක් ඉවරයි කියන්නේ අය දැන් අපේ එක්කෙනෙකුත් ඔෆ්ලයින් අපි බලමු මේ මෙතන ඉඳන් බිත්තියට ගහලා හරි යන්න පුළුවන්ද කියලා බලමු. අපේ එක්කෙනෙකුත් කරන එක දැන්නම අපේ දෙන්නෙක් නෝ අපි දෙන්න විතරයි ඉන්නේ. හරි. අපි දෙන්නත් දෙන්නේ නිමිලා ඉන්න තැනක් පෙන්නනවා මේ. දැන් ටෙලිපෝට් වෙනවා වගේ හැක් එකක්. හරි දැන් කිල් 22ක් ගහලා තියෙන්නේ අනිත් තව කෙනෙක් කිල් දෙකක් දාලා තියෙනවා දැන් ලාස්ට් මැච් එක මේක හොරි ගහන්න බලන්න ඕනේ මේකේ මං මේ ෆෙට්ටියට ඔළුව ගහලා හිටියොත් හොඳයි. ඔව් එතකොට අවුලක් නැහැනේ. එහෙනම් අපි ඒක කරමු. මෙතන ගහනවාද සෝන් එකක් එනවා මෙතන පොඩ්ඩක් ගහලා අපි ඉස්සරහට යන් හයි එයා පැත්තේ ඉන්න කෙනා සුපිරි හැක් එකක් දාගෙන තියෙන්නේ ආයෙත් එයාට වසන්නේ මගේ තව වීඩියෝ වගේ සබ් කරලා තියාගන්න මේ මැච් එකේ මං හිතන්නේ හැකා ඔෆ්ලයින් ගිහින් ඒත් මං කෝකට මෙහෙම ගහගහ ඉන්නම් ඉතින් ඕගොල්ලන්ට මේ හැකාගෙන කියන්න තියෙන දේවල් කමෙන්ට් බොක්ස් එකට දාගෙන යන්න දැන් නම් අපේ දෙන්නෙක් නොක් වෙලා ඉන්නේ හොයි දැන් ඉන්නේ මායි තව එක්කෙනෙකුයි ඇත්තට කියනවා මම ළඟදී ප්ලේ කරන්න ගත්තේ දැන් මම විතරයි හිටියේ ඉඳලා දැන් ප්ලේන් බහැලා තියෙන්නේ ළඟදී ගැහුවෙම නෑ හින්දා ගණන් ගන්න එපා මම කොහොම බොඩික්නේ හින්දා ගණන් ගන්න එපා ප්ලේන් හරිද ඒ හින්දා ගණන් ගන්න එපා ප්ලේන් මේ හරිද මේ වගේ හැක් දාන්න එපා කියන්නේ මම කියන්න තියෙන්නේ බොරුවට සල්ලි වෙනක් කරගෙන ගණන් ගන්න එපා ඉතින් මට ප්ලේන් නෑ හරිද ඉතින් මම ඒක කෑවා ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි සෙට් වෙමු මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් මේ වීඩියෝ එක යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න හෙටත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු